අයිබෝන් අද අපි කතා කරන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් පීඩා විඳින නමුත් නිවැරදිව කළමනාකරණය කළොත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි රෝගයක් ගැන. ඒ තමයි දියවැඩියාව. නවතම දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 4.2ක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ඒ කියන්නේ අපේ රටේ ගෙවල් 5කින් ගත්තොත් එක් ගෙදරක දියවැඩියා රෝගයක් ඉන්නවා කියන එක. ඉතින් 141ක්ම තමුන්ට රෝග ලක්ෂණ තියාගෙන ප්‍රතිකාර ගන්න නැති පිරිස තමයි වැඩි. ඉතින් අද මේ වීඩියෝෙන් අපි ගැඹුරින් කරුණු පහක් ගැන සාකච්ඡා කරනවා. දියවැඩියාව කියන්නේ මොකක්ද? ඒක හඳුනාගන්නේ කොහොමද? අපේ රටේ අය සාමාන්‍යයෙන් නොසලකා හරින රෝග ලක්ෂණ මොනවද? ඒ වගේම රුධිරයේ සීනි මට්ටම නිවැරදිව පාලනය කරන්නේ කොහොමද? අපේ දේශීය ආහාර රටාව දියවැඩියාවට ගලපගන්නේ කොහොමද? ඒ වගේම දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාව විශේෂයෙන්ම කකුල් දෙක අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? අපි දන්නේම නැතු වෙන හෘද රෝග අපි වළක්වා ගන්නේ කොහොමද? මේ හැමදේම වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් දියවැඩියාව කියන්නේ කුමක්ද? අපි සරලව තේරුම් ගමු. ඉතින් අපේ ශරීරයේ සෛල වලට ශක්තිය ලැබෙන්නේ ග්ලූකෝස් වලින්නේ. මේ ග්ලූකෝස් සෛල තුළට යවන්නේ ඉන්සියුලින් කියන හෝමෝනේ යතුරක් වගේ තමයි ක්‍රියා කරන්නේ. ඉතින් දියවැඩියාවදී වෙන්නේ මේ ක්‍රියාවලිය අඩාල වෙන එක. ඉතින් පළමු වර්ගයේ දියවැඩියාව නැත්නම් type 1 diabetic කියලා කියනවා. මෙහිදී සිරුරේ ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දෙවෙනි වර්ගයේ නැත්නම් type 2 diabetic වල ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන් 95%ම අයිති වෙන්නේ මේ type 2 වර්ගයට. මේදී ඉන්සියුලින් ප්‍රමාණවත් ලෙස නිපදවන්නේ නැහැ. එමන් නැත්නම් නිපදවන ඉන්සියුලින් වලට සිරුර නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නේ නැහැ මේ අවස්ථාවේදී. තවත් වැදගත් අවස්ථාවක් තමයි pre-diabetic. ඒ කියන්නේ මෙහිදී ඔබේ සීනි මට්ටම සාමාන්‍ය අගයට වඩා වැඩි. නමුත් රෝගී තත්ත්වයටම ඇවිත් නැහැ. මේ වෙලාවේදී ඔබ බුද්ධිමත් වුණොත් රෝගයේ වැළඳීම වළක්වා ගන්න ඔබට පුළුවන් වෙනවා. ඉතින් මතක තබා ගන්න රුධිර පරීක්ෂාවකදී සාමාන්‍ය නිරාහාරව සිටින විට සීනි මට්ටම 100-125 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් අතර නම් ඒ වගේ HbA1c ගේ 5.7ත් 6.4ත් අතර නම් ඔබ ඉන්නේ අවදානම් කලාපය කියන එක මතක තියාගන්න. ඉතින් මුල් රෝග ලක්ෂණ 7ක් ගැන මම කතා කරන්න. දියවැඩියාව කියන්නේ නිස්සද්ද රෝගයක්. බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ මතු වුණත් ඒවා සාමාන්‍ය දේවල් කියලා ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ අපිට පොදු රෝග ලක්ෂණ 7ක් තියෙනවා. මම ගැන කියන්න නිතර පිපාසය දැනීම. කියන්නේ කාල ගුණේ රස්නේ නිසා අපි මේක ගොඩක් අය මගහරිනවා. ඒ වගේම රාත්‍රියේ නිතර මුත්‍රා යාම, වයසට යාම නිසා වෙන දෙයක් කියලා සමහරු හිතනවා. අසාමාන්‍ය ලෙස බර අඩු වීම. ඒ කියන්නේ ආහාර පාලනය සාර්ථක වුණා. ඒ හින්දා තමයි මේ බර අඩු වෙන්නේ. මේ දියවැඩියාව හින්දා නෙමෙයි කියලා එයා දන්නේ. ඉතින් නිතර තෙහෙට්ටුවක් සහ ක්ලාන්ත ගතියක් එනවා. වැඩි අධික නිසා කියලා සමහරු හිතනවා. ඒ වගේම පෙනීම අඩු වෙනවා. ඇස් කණ්ණාඩි වල ප්‍රශ්නයක් කියලා හිතලා ඒකත් අතාරිනවා. තුවාල සුව වෙන්න කල් ගත වෙනවා. විශේෂයෙන්ම දෙපා වල තුවාල, කකුල් වල තියෙන තුවාල සුව වෙන්න පරක් වෙනවා. දෙපා වල හිරිවැටීම, දැවිල්ල මේ ස්නායු දුර්වල වීමේ මුල් ලකුණක් කියලා මුලින්ම කියන්න ඕනේ. දියවැඩියාව රෝගීන් 150%ටම කිසිම සලකුණක් මුලින් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා වයස 35 පැන්න හැමෝම අවුරුද්දකට වරක් රුධිර පරීක්ෂාව කරගන්න එක අනිවාර්යයි කියලා මම කියනවා. ඉතින් රුධිරයේ සීනි පාලනය කරන්නේ කොහොමද? අපි සීනි මට්ටම පාලනය කරනවා කියන්නේ මොකක්ද? මෙන්න ඔබ පවත්වාගත යුතු ඉලක්ක. දැන් අපි ගැන කතා කරමු. නිරාහාර සීනි මට්ටම සාමාන්‍යයෙන් 110ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. ආහාර ගත්තට පස්සේ ඒක 180කට වඩා අඩු වගේක තියෙන්න ඕනේ. HbA1c යගේ 105කට වඩා අඩු මට්ටමක තබා ගත්තොත් ඔබට ඒක ශ්‍රී ලංකාවේ පවතින මේ ගොඩක් මිත්‍යාමතත් මට කියන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ බෙහෙත් ගත්තොත් වකුගඩු නරක් වෙනවා. මේක වැරදි. වකුගඩු නරක් වෙන්නේ බෙහෙත් නොගෙන සීනි මට්ටම ඉහළ යාම හින්දා. ඒ වගේම කරවිලේෂ බීලා බෙහෙත් නතර කළා. මේ ඊටාම් භයානක ප්‍රකාශයක්. ස්වභාවික දේවල් ගන්න ගමන් වෛද්‍ය උපමත බෙහෙත් දිගටම ගන්න ඕන ඔබ. ඒ වගේම සීනි මට්ටම ඕනවට වඩා අඩු වීම. ඔබට අධික තෙහෙට්ටුවක්, දහඩිය දැවීමක් හෝ වෙවිලීමක් ඇති වුණොත් වහාම සීනි ස්වල්පයක් හෝ ග්ලූකෝස් ටිකක් කටට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉක්මනට ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඔබ යන්නත් ඕනේ. ඒ වගේම ශ්‍රී ලාංකික ආහාර රටාව, අපේ රටේ ආහාර රටාව ඇතුළෙම දියවැඩියාව පාලනය කරන විසඳුම් තියෙනවා. ඉතින් ගන්න පුළුවන් හොඳ ආහාර ගැන කතා කරන්න කැමති කුරක්කන් රොටි හෝ තලබ. ඒවා තන්තු බහුලයි. ඒ වගේම රතු හාල් බත්, සුදු බත් වලට වඩා රතු හාල් ගන්න ඕනේ. ඒක ගුණදායකයි. පරිප්පු, මුං ඇට වැනි ධාන්‍ය වර්ග, මුගුරු වැන්න, ගොටුකොළ වැනි පලා වර්ග, ඒ වගේම කරවිල්ල, පොස්සට වැනි දේශීය ආහාර, ඒ වගේම සීමා කළ යුතු ආහාරක් කියන්නම්කෝ. සුදු බත්, පාන් පිටි කෑම, ඒ වගේම පැණි බීම සහ කෘත්‍රිම ආහාර, පළතුරු විෂ, වටලප්පන්, කිරිබත් ඇයි, සීනි සහ තෙල් අධික කෑම. ඊට වගේම පිගාන ක්‍රමය නැත්නම් ප්ලේට් මෙතඩ් එකක් මතක තියාගන්නකො ඔබ.
ඔබේ බත් පිඟානෙන් අඩක්ම පලාවර්ග සහ එළවලු තියෙන්න ඕන. ඉතිරි කාලයෙන් භාගයක් يعني පිඟානෙන් 4න් එක ප්‍රෝටීන්, ඒ කියන්නේ මාළු හෝ පරිප්පු සහ ඉතිරි 4න් එක ප්‍රමාණයක බත් තියෙන්න ඕන. ඉතින් දෙපා රකවරණය ගැන කතා කරොත් කකුල් දෙක වටිනවා. දියවැඩියාව නිසා සිදුවන පාද ඉවත් කිරීම ඇම්පුටේෂන් වලින් 80%ක්ම නිවැරදි රැකවරණය මගින් වළක්වා ගන්න පුළුවන්. ඒකටත් කරන්න ඕන දේවල් ගැන කතා කරමු. කණ්ණාඩියක් අරන් හැමදාම කකුල් දෙක හොඳින් පරික්ෂා කරන්න. තුවාල තියනවාද, සීරලා තියනවාද, රතු වෙලා තියනවාද ඒව බලන්න. ඇල්මරුණු වතුරේ නිමිච්ච වතුරෙන් දෙපා සෝදා ඇඟිලි කරු අතර තෙතමනේ ඉතිරි නොවන විදිහට හොඳට පිහදාන්න. ඒ වගේම කකුල් දෙක පොල් තෙල් හෝ වැස්ලින් සෝපයක් ගන්න ඇඟිලි කරු අතර ගන්න එපා. ඒ වගේම නියපොතු කෙලින් කපන්න. පාවහන් කිසි විටත් නිවසේදී හෝ එලිමහනේ පාවහන් නොමැතුව එවිදින්න එපා. මුදුව හොඳ ආවරණ වූ පාවහන් ඔබට අරඳින්න පුළුවන් ඒ අවස්ථාවේදී. ඒ වගේම නිස්සද්ද සර්දී ආවාද. ඒ කියන්නේ දිවෙඩිය රෝගෙන්න සාමාන්‍යයෙන් කෙනෙකුට දැනෙන පපුව කැක්කුම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිසා උන්ට වැළඳෙන හෘදයාබාධ සයිලන්ට් heart attack නැත්නම් නිශ්ශබ්ද හෘදයාබාධ කියලා හඳුන්වනවා. ඉතින් අවධානය දිය යුතු වෙනත් ලක්ෂණ ගැන කිව්වොත් අසාමාන්‍ය තෙහෙට්ටුව, හුස්ම ගැනීම අපහසුව, හක්ක මේ බෙල්ල හෝ කොන්ද වේදනාව, නිරපරාදයේ දැනෙන උක්කාරය හා දහඩිය දැමීම, ඔබේ රුධිර පීඩනය 180 මට්ටමෙත්, ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම නිසි මට්ටමේ තබා ගැනීම මේට ඇති හොඳම විසඳුමක්. දියවැඩියාව කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඒ කියන්නේ එය නිවැරදිව පාලනය කරොත් ඔබටත් ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකු වගේම සතුටින් නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද මේ ක්‍රියාමාර්ග පහ ඔබ අදම කරන්න. අවුරුද්දට වරක් රුධිර පරීක්ෂාවක් කරගන්න. වෛද්‍යවරයා නියම කළ ඖෂධ අතුපසු නොකර ගන්න. පිඟාන ක්‍රමය අර පේට් මෙතඩ් එක. ඒ කියන්නේ කොහොමද පිඟානට බත් බෙදාගන්නේ මේ හැමදේම හොඳට හිතට ගන්න. දිනකට විනාඩි 30ක්වත් වේගින් ඇවිදින්න. ඔබේ කකුල් දෙක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔබට කිසියම් හදිසි සෞඛ්‍ය ගැටලුවක් මතුවනොත් 1990 කියන්නේ සුවසැරිය අමතලා අපිට ඔය සම්පකාරයක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ Facebook page එක follow කරගන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරගන්න. ළඟදී ඊළඟ වැඩසටහනකින් හමු වෙමු. සුබ දවසක් ඔබට.